Hello friends, ඉතින් අද අපි unbox කරන්න යන්නේ gaming cooling fan එක. කියන්නේ mobile gaming cooling fan එකක්. ඉතින් මේකත් එක්ක අපිට free item එකකුත් හම්බෙනවා. ඔය phone එකේ game ගහද්දී අර ඇඟිලි දෙකකට දාන්න පුළුවන් පොඩි gloves කෑලි දෙකක්. එක ඇඟිල්ලකට විතරක් දාන්න පුළුවන්. ඇඟිලි දෙකකට විතරක් දාන්න පුළුවන් විදිහට ඒකකුත් හම්බෙනවා. ඉතින් මේකේ unboxing experience එක තුම මරන් යන්. ඉතින් මේකේ box එක වටේම අපිට ගොඩාක් ලොකු දේවල් බලන්න හම්බෙන්නේ නැහැ. මේක රුපියල් 4500ක් හෝ 6000 ගානකට ආසන්න ප්‍රමාණයක් වෙනවා. මේ දවස්වල මට මතක විදිහට 4000 ගානකට යන්නේ. එහෙම නැත්නම් මේක රුපියල් 6000 ගානක් විතර වෙනවා. මේක පෝටබල් එකක්. ඒ කියන්නේ මේක බැටරි එක්ක තමයි අපිට charging rechargeable mobile cooling fan එකක්. මේක අපිට speed 3කින් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේකේ specs ටිකත් මම මෙහෙම කියන්න යන. ඊට අමතරව අපි බලන්න මේකේ box එකේ මුලින්ම බලමු box එක ඇතුලේ අපිට මොනවද හම්බ වෙන්නේ කියලා. ඒ ටික බලලා ගෙන යන ගමන් මම පස්සේ ඔයගොල්ලන්ට මේකේ තියෙන specs ටිකත් කියන්න යන. ඉතින් ওই විදිහට තමයි අපිට පොඩි මේක gift එකක් වගේ හම්බ වෙන්නේ. පොඩි packet එකක දාලා අපිට ගේම් ගහද්දී ඇඟිලි දෙකකට දාගන්න පුළුවන් විදිහට පොඩි නිකන් ග්ලව්ස් කෑලි දෙකක් අපිට හම්බ වෙනවා. ඒක ෆ්‍රී හම්බ වෙන්නේ. ඒකට අපිට වෙනම ගෙවන්න අවශ්‍යතාවයක් නැහැ. ඒක අපිට ෆ්‍රී මේගොල්ලෝ එවනවා. ඉතින් මේ විදිහට පැක් කරලා තමයි ඉන්නේ. ඔය බොක්ස් එක ඉස්සරහම අපිට the phone has semiconductor radiator on its back ඔන්න ඔය විදිහට ගහලා X136 කියන මොඩල් එක තමයි. කියන්නේ බ්‍රෑන්ඩ් එක X136 කියන එකෙන් තමයි මේක බ්‍රෑන්ඩ් කරලා තියෙන්නේ. රේඩියේටර් කියලා මැද පොඩි මේක ගාන රේඩියේටර් කිව්වට මේක රේඩියේටර් බ්‍රෑන්ඩ් එකක් නෙවෙයි. බ්‍රෑන්ඩ් එක විදිහට මේගොල්ලෝ නම් කරලා තියෙන්නේ X136 කියන නම තමයි තියෙන්නේ. ඉතින් box එක පිටපස්සෙත් මේක ගැන පොඩි description එකක් තියෙනවා. type C cable එක තියෙනවා. watt 5යි. ඒතර 1.5 max charging කරන ඒවා ටික. ඊට අමතරව මේක යට පොඩි මේක ගැන පොඩි description එකක් ගහලා තියෙනවා. ඒකත් ඔයගොල්ලන්ට ඔහම කියව ගන්න පුළුවන්. ඉතින් මේකේ අනිත් specs ටික ගැන මම කියන්නම්. ඊට කලින් අපි බලමු මේ box එක ඇතුලේ අපිට මොනවද හම්බ වෙන්නේ. මොනවද මේ box එක ඇතුලේ තියෙන්නේ කියලා. එනකොට අපි මම කිව්වා ඔයගොල්ලන්ට කලින්ම අපි mobile cooling fan සම්බන්ධයෙන් playlist එකක් කරන්න හිතන් ඉන්නවා කියලා. ඉතින් මේ තියෙන්නේ අපි ගෙන්නපු තුන්වෙනි mobile cooling fan එක. ඉතින් අපි කලින් ගෙනාපු එකට වඩා ගොඩක් powerful එකක් තමයි මේක X136 කියන මේ brand එක මේ model එක. කලින් ගෙනාපු එකට වඩා powerful එක item එකක්. ඉතින් fan එක පොඩ පැත්තකින් තියාගමු. අපි බලමු box එක ඇතුළේ අපිට මොනවද හම්බෙන්නේ කියලා. type C charging cable එක හම්බ වෙනවා. අපේ තියෙන මොකක් හරි adapter එකකට connect කරලා අපිට මේක charge කරගැනීමේ හැකියාවක් තියෙන. ඊට අමතරව මේකේ user guide එක තියෙනවා. මේක කොහොමද use කරන්නේ, මේකේ තියෙන options මොනවද, මේ buttons මොනවද, ඒ තියෙනවා ගැන පොඩි description එකක් එක්ක අපිට පොඩි user manual එකක් මේකෙදි බලාගැනීමේ හැකියාව තියෙනවා. ඒ ටික තමයි අපිට box එක ඇතුලේ ඉන්නේ. අපි ඒක පොඩ්ඩක් වහලා පැත්තකින් තියාගෙන අපි අරන් බලමු අපේ mobile cooling fan එක අතර මේකේ මොනවද තියෙන buttons spots ඒ ටික මොනවද කියලා. ඉතින් මේකේ පොඩි LCD පොඩි LED screen එකක් තියෙනවා. එතන අපිට මේකේ charging කොච්චර charge වෙලා තියෙනවද කියන එක percentage එකක් විදිහට පෙන්නනවා. ඊට අමතරව මේකේ speed තුනක් හම් වෙනවා. level 1, level 2, level 3 විදිහට. මෙතනින් අපිට ෆෝන් එකට කනෙක්ට් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. හොඳ කූලින් සිස්ටම් එකක් තියෙනවා. මේක හොඳට කූල් වෙනවා. අනිත් ඒවාට වඩා සාමාන්‍ය අපි දැන් කලින් ගෙනාපු එකකට වඩා හොඳ මට්ටමින් මේක කූල් වෙනවා. මෙතන යට පොඩි charging කරන කෑල්ල තියෙන. ඊට අමතරව මොන්නම් මේක stand එක මොකක් හරි stand එකකට set කරලා තියන්න පුළුවන් විදිහට පොඩි hole එකක් තියෙනවා. ඉතින් මේකේ බටන් එක එබුවාම මේකේ අපිට මේ ඔයාලට පේනදී count down එකක් යනවා. ඒ ඇවිල්ලා heat එක කොච්චර heat එකක්ද තියෙන නිසා මේක heat එක අඩු වෙන ප්‍රමාණය මේකෙන් අපිට indicate කරලා පෙන්නනවා. ඊට අමතරව level 1, level 2, level 3 විදිහට මේක අපිට speed එක අඩු වැඩි කරගන්න පුළුවන් මේකේ button එක click කරලා. ඊට අමතරව මේකේ charging කරන charge percentage එක කොච්චර තියෙනවද කියලා අපිට පෙන්නනවා. ඉතින් මේක specs ගැන ටිකක් අපි මෙහෙම කතා කරන් යන්. එතකොට අපිට ඒ ගැනත් idea එකක් ගන්න පුළුවන්. ඉතින් මේ cooling fan එකේ සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම මේකේ මේගොල්ලෝ කියන විදිහට මේකේ තියෙන්නේ semiconductor refrigeration ice cooling technology එකක් තියෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. සහ මේකේ මිලිඇම්පියර් 2500ක බැටරියක් මේගොල්ලෝ අන්තර්ගත කරලා තියෙනවා කියලා සඳහන් වෙනවා. ඉතින් සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම අපිට මේක daily use කරන කියන්නේ දවසකේ hard use කරනවා නම් පැය 8ක 9ක වගේ කාලයක් හෝ ඒක සඳහන් කරලා තියෙන විදිහට මේගොල්ලෝ කියන විදිහට සාමාන්‍යයෙන් පැය 5ත් 8ත් 9ක් වගේ අතර කාලයක් මේක පාවිච්චි කරන්න පුළුවන් කියලා සඳහන් වෙනවා එක charge එකකින්. ඉතින් ඊට අමතරව ඕගොල්ලන්ට ඕන නම් මේක connect කරලා උනත් use කරන්න පුළුවන්. කියන wire එක charging cable එකට ගහලා එහෙම use කරන්න පුළුවන්. හැබැයි ඕගොල්ලෝ outdoor use කරනවා නම් ඒ කියන්නේ ඔයාලට හැමතිස්සෙම wire එකක් එහෙම නැත්නම් power bank එකක් use කරන්න වෙන්න මේක full charge කරලා ඔයාලට සාමාන්‍යයෙන් පැය 5ත් 8ත් 9ත් අතර කාලයකට මේක use කරන්න පුළුවන් හැකියාව තියෙනවා. මිලිඇම්පියර් 500ක බැටරියක් මේකේ තියෙනවා කියලා මේගොල්ලෝ සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒ හින්දා ඕගොල්ලෝ කිසිම ප්‍රශ්නයක් නැතුව මේක එක charge එකකින් පැය 5ත් 9ත් අතර කාලයක්
යූස් කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ওই විස්තර ටික තමයි මේක අපිට බලා ගන්න තියෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට අවශ්‍ය නම් මේක AliExpress එකෙන් buy කරගන්න පුළුවන්. එහෙම නැත්නම් අපෙන් ඕනනම් ගෙනහලා දෙන්නත් පුළුවන්. රුපියල් 5000 6000 අතර price range එකකට යන්නේ. ඉතින් ඒ price range එකෙන් ගෙනහලා දෙන්න පුළුවන් හැකියාව තියෙනවා. එහෙම නැත්නම් ඔයාලට offers තියෙන දවස් වලට ගිහිල්ලා බලලා AliExpress එකෙන් අඩුවට buy කරගැනීමේ හැකියාවකුත් තියෙනවා. ඉතින් මේකේ brand name එක තියෙන්නේ X136 කියලා තමයි තියෙන්නේ. ඔයාලට AliExpress එකට ගිහලා බලන්න පුළුවන් X136 cooling fan කියලා search කරාම ඔයගොල්ලන්ට result එකක් එනවා. ඉතින් ඔයගොල්ලන්ට කැමති shop එකකින් ඔයාලට මේක buy කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ওই ටික තමයි මේ cooling fan එක ගැන අපිට කතා කරන්න තියෙන්නේ. අපි තව cooling fans වර්ග සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. අපි බලමු ඉස්සරහට එකින් එක ගෙනහල්ලා හැම එකකම review එකක් අපි අරන් එන්න කටයුතු කරනවා. අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් ඉස්සරහට බලමු. ඒ ටික අනිවාර්යෙන් අපි කරමු. හරි එහෙනම් ඉතින් channel එකට අලුත් එක්ක එන්න subscribe කරලා එකතු වෙන්න අනිවාර්යෙන් වීඩියෝ like එකක් දාන්න comment එකක් දාන්න. මෙතනින් එහාට තව චූට්ටක් වීඩියෝ කැලලක් ඉස්සරහට තියෙනවා. මේකේ පොඩ්ඩක් phone එකට connect කරලා ඒවා ටික මේකේ තියෙනවා. ඉතින් ඒ චුට්ටත් කැමති නම් බලන්න පුළුවන්. එහෙම නැත්නම් skip කරලා දාන්න පුළුවන්. හරි එහෙනම් මම මෙතනින් මේ description එකේ කියන විස්තර ටික details කියන එක නවත්තනවා. channel එකට අලුත් එක්ක එන්න අනිවාර්යෙන් subscribe කරලා එකතු වෙන්න. වීඩියෝ like එකක් දාන්න comment එකක් දාන්න share කරලා support එකක් දෙන්න. අපි ඉක්මනින්ම තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.